ආර්ථික මධ්‍යස්ථාන ගාව තියෙනවා කූල් රූම් එක. මෝදි අගමැතිතුමා ආපු වෙලාවේ අපි මේක නිල ලෙස විවෘත කරා. ඒක කරාට පස්සේ දැන් හර්ෂවිශාල ගිහිල්ලා කියනවා තව මේක වහලානේ කියලා. 2019 හදන්න පටන් ගත්තා. නේද? තව හිටියනම් තව ඒගොල්ලෝ හදනවා. 2019 ඉන්දියාවේ මිලියන 300ක් දීලා හදන්න ගත්තේ. දැන් මිලියන 560ක් වේදම් කරලා තියෙනවා. තව 260ක් වේදම් කරලා තියෙනවා. අපි මේ මාස පහකට අපි මිලියන 190ක් දුන්නා. ඉවර කරන්න. නැත්නම් ඉවර වෙන්නේ නැහැ. ඒකේ ටොන් ඒ කියන්නේ කිලෝ ලක්ෂ 5ක් දාන්න පුළුවන් ගබඩාව. දාන්න පුළුවන් අලලෝන විතරයි ඈ. ඔය කයිය ගහන අයියලාට මේක කියන්න ඕනේ ඒකයි. මම මේ කියන්නේ. ඒ කියන්නේ එළවලු දාන්න බෑ. ඒ කූල් රූම් එකේ දාන්න පුළුවන් අලලෝන විතරයි. ඒ කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට සහ 5ට ගේන්න පුළුවන්. එතනින් එහාව දාන්න බෑ. එළවලු දාන්න බෑ. දැන් අපි දැන් දෙන්නානේ මිනිහා නේ. අම්මේ මේක මාර වැඩක් මේක හදපු ගමන් එළවලු ටික ගබඩා කරලා දාන්න පුළුවන් කියලා කියන්නේ දාන්න බෑ. ඒ කියන්නේ එහෙම හදපු එකක් නෙමෙයි ඒක. ඉන්දියානු ආධාරයක් දීලා අවුරුදු 5ක් බලන් හිටියත් ඇති ඒ මිනිස්සු නේ. යකෝ මේක අවුරුදු 5ක් යනවා හදන්න. ඕන් ඒගොල්ලෝ හදපු. ඒ නිසා දැන් අපි මේක වැඩ ටික අවසන් කරා. මේකේ තියෙනවා මේ කාමර 6ක්. චේම්බර් 6ක් කියලා කියන්නේ සාමාන්‍ය. ඒ කියන්නේ හිතන්නකො මේ වගේ කාමර 6ක් තියෙනවා. එකට නෙමෙයි තියෙන්නේ. මේ කාමර 6ට තමයි බඩු වෙන වෙනම දාන්නේ. එක කාමරයක බඩු දාන්න පැලට් උස්සන තියෙනවා. ඊට පස්සේ බඩු දාන්න ඕන කරන බොක්ස් එක. ප්ලාස්ටික් පෙට්ටි තියෙනවා. ඒකේ ලොකු ඒවා නෙමෙයි සාමාන්‍ය සයිස් එකේ ඒවා තියෙනවා. ඒ ටික දාන බඩු ටික දාන්න නිකන් අද හරි ලුණු හරි දාන්න ගත්තා. දැන් තියෙන වෙළඳපොළ මිල අනුව මිලියන 390ක් 400ක් ඕනේ. ඒක. අර බඩු ටික ගන්න ඕනේ උස්සන්න පාවල් ගන්න ට්‍රේන් ගන්න ඕනේ. අර ෆෝක්ලිෆ්ට් කියලා ඒ වගේ ඒවා ගන්න ඕනේ. ඒවා වෙනම හදලා ගේන්න ඕනේ ඒ තරම් උස්සන්න ඕනේ. ඒ නිසා දැන් මේක මේ අතරමඟ තිබිච්ච එකක් වැඩ අවසන් කරුවා අපේ ආණ්ඩුව ඇවිල්ලා මේ මාස 5ට. ඒගොල්ලෝ අවුරුදු 5ක් පරි වෙච්ච වැඩක් අපේ ආණ්ඩුව මාස 5ක් ඇතුලේ ඉවර කෙරුවා. ඒක ළඟට ගිහිල්ලා වොයිස් කට්ටයක් දෙනවා. ඕ මේක තව වහලන්න කියලා. පොඩ්ඩක් ඉන්න ඇරලා බඩු දාන්න. ඔයගොල්ලෝ අවුරුදු 5ක්ම පාරක් වෙච්ච එකක් අපි මේ මාස 5ට මේක හදලා ඉවර කරා. ඒ නැත්තම් රිලැජ්ජාවනේ අර මිනිස්සු ඇවිල්ලා අහනවා බලන්න රට මොකක්ද යකෝ අවුරුදු 5ක් යනද මේ ගබඩාවක් හදාගන්න. අහන්නේ නැත්නම් අහනවා. දැන් අපි මේ දවස්වල කතා කරගෙන යනවා කොරියාවත් එක්ක. ඔබේ ගමේ නගරේ සිදුවන අයිතියට අසාධාරණට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව දස අත නිවුස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉක්මනට දාන්න ඕක කියලා නේද? එහෙම කියන නේද? දැන් හරියට කට්ටිය හිතන්නේ අපි අල්ලන් ඇවිල්ලා පලයන් ඇතුළට ගිහලා තල්ලු කරනවා. එහෙම කරන්න ගියොත් තමයි දේශපාලන. නේද? එහෙම කරන්න ගියොත් තමයි දේශපාලනේ. අපි දැන් කරන්නේ දේශපාලනේ කරන්නේ ජනතාවගේ මුදල් හොරා කෑවා නම් අම්මා මුත්තා කිව්වත් අය නෑ කතාවක් අර ගමේ තියෙන දෙයියන්ගේ හාල් කෑවා වගේ තමයි පුතේ. නේද? ඒක කියන්නේ නේද? හොරා කෑවම යන්න ඕන. ඒකට අන්න පොලිසිය ඉන්නවා. පොලිසියට නිදහස දීලා තියෙනවා. පොලිසියට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා. CID-ට පහසුකම් දීලා තියෙනවා. පරීක්ෂණ කරන්න බයිබරි කමිෂන් එක අල්ලාහ් සාදූෂණ විමර්ශන කොමිෂන් දීලා තියෙනවා. ඔයගොල්ලෝ පරීක්ෂණ කරන්න ඕන පැමිණිලි ටික තියෙනවා. දැන් ප්‍රමාද වෙන්න බෑ. නේද? ඕන් එක්කෙනෙක් දෙන්නේ කල්ලනට හිටපු ගමන් අහුවෙලා මේ පැනපෙවලුත් නේද? මේ පැන හිටපෙවලුත් අහුවෙනවා. දැන් මර්වින් සිල් ඇතුළේ ඉන්නවා කියලා දන්නවද? දැන් මා කොයි මේ කර මර්වින් සිල්ලත් එක්ක ඉඩම් විකුණු පනිෂ්මන්ට් කම්ම කොයිද? කැලණි. ප්‍රසන්න රණවීර කියලා මිරිස් කුඩු නෑ. මතකද? උන්ට එළිය බහැලා ජීවත් වෙන්න බෑ. හොරකම් කරනකොට මම හිතන්නේ නැතුව ඇති නේද? දැන් මතකද කවුද? නෝනායි මහත්තයයි දෙන්නම ගත්තා කියලා නේ එක හදෙක් මැරෙන්න හදනවා මගේ නෝනාට අත තිබ්බොත් බලාගෙන කියලා නෝනා නෙමෙයි ඒ පෞද්ගලික එක ඒකනේ මේ කට්ටිය මේ ඇතුළට යන්නේ දැන් මෙහෙ කවුද අනුරපිරාසයා මනේ පුරුණයි කල්ගම පුරුණාගල දිස්ත්‍රික්කයේ අනුරපිරාසයා ආපයි නෝනායි අරන් ගියා කියලා කිව්වේ එහෙමනේ කිව්වේ මතකද අපි අරන් ගියා නෙමෙයි ඉතින් ඒ කේස් වලට යනවා බලනකොට නෝනා තමයි අවුරුදු 15ක්ම පෞද්ගලික ලේකම්. නෝනායි මහත්තයා එකතු වෙලා දීලා තියෙනවා. ඒ නිසා මේ නෝනලා ගන්න කතා නැහැ. දේශපාලනයට අදාළව වංචාවලට සම්බන්ධ වෙලා තියෙන රටේ පැමිණිලි තියෙන අයට අදාළ පරීක්ෂණ යනකොට ඇතුළට යනවා. දැන් නාමල් රාජපක්ෂ දුන්නාම නේද?
යෝෂිත රාජපක්ෂත් එක්ක කාට චෝදනාවක්? අවුවන අපේ දේශීය ආචාර්ය. අවුරුදු 90ක් දොස්. මුණුපුරාට මැණික් මල්ල දීලා කරගත්තු දෙයක් ඕ. පේනවනේ. බොරු කිව්වම ඕම තමයි. ඒ නිසා දැන් පැමිණිලි විභාග වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පැමිණිලි විභාග වෙනවා. නේද? මහා බැංකු බැඳුම් කර වංචාවේ පැමිණිලි විභාග වෙනවා. මහජන මුදල් කොල්ල කාපෑම ඒවා නීත්‍යානුකූලව යනවා. තව 40ක 50ක පැමිණිලි දැන් අවසන් වෙමින් තියෙන්නේ. නේද? ඒවා ඉවර වෙනකොට වැලිකඩ පැත්තේ සද්ද ඇහුනට වැඩි ගණන් ගන්න එපා ඈ. ඇයි අනේ අපේ පව් වල ඔක්කොම කෑ ගහනවා නරක ඇතුළට වෙලා කියලා එහෙම. නේද? ඇයි හොරකම් කරා නම් ඇතුළට යන්නේ. පොලිසිය CID එක අල්ලසා දූෂණ විමර්ශන කවුන්සිල් එක කරනවා. ඒක ප්‍රමාදයක් නෙමෙයි. CID එකේ විතරක් පැමිණිලි 27000ක්. හිතා ගන්න. CID එකේ විතරක් පැමිණිලි 27000ක්. කට්ටිය කිව්වා රතු බස් වල යන්න අපේ වෙන්නේ කියලා නේද? ඈ? කියන්නේ ආණ්ඩුවක් මැදිහත් වෙනකොට ආණ්ඩුවේ මැදිහත් වීම විසින් Tamanට දැනෙන ප්‍රමාණය කොහොමද? බඩු මිලෙන් කොහොමද? කවුරු හරි මාර ගණන් මේ පොලේ යනවා නේද? එනතරම් අපේ මේ ජනමාධ්‍ය වෙදී හිතවත් ගිහිල්ලා මාකට්ටලා අහනවා මොකද බඩු මිල? අය මොකද ඉන්නේ? ඒ කියන්නේ අපි ආණ්ඩුව අරන් දැන් මාස කීයද? ආණ්ඩුව අරන් අපි දැන් නේද? පහක් නෑ තාම. ජනවාරි ඉවරයි, පෙබරවාරි ඉවරයි, මාර්තු ඉවරයි, දෙසැම්බර්. මාස 4යි නේද? මේ 18 හෙට වෙනකොට ඔන්න මාස 5ක්. අපිට මාස 60කට ආණ්ඩුව දුන්නා. අයිති ඊළඟ 60ක් කොහොමද නේද? අය ඒක 60කට ලතරලා හරියන්නේ මෙහෙම මේව කරත් නේද? ඒ නිසා මේ මැතිවරණය මේ මාස 60ක් තියෙන ආණ්ඩුව මාස 5ක් ගිහිලා තියෙන වෙලාවේ ඇවිල්ලා තියෙන මැතිවරණය. මේ මැතිවරණය අපිට වැදගත් වෙන්නේ විශේෂයෙන් ජාතික ජන බලවේග ලෙස අපි හිතනවා මේක අහන්න දෙයක් නැහැ. ජයනියතයි ගම අපටයි කියන වැඩි පටන් අරන් තියෙන්නේ නේද? දැන් මේ මැතිවරණය අපිට අපේ ආණ්ඩුවට හම්බෙන පළවෙනි සම්මුඛ පරීක්ෂණයක්. දැන් අපිට මේ මැතිවරණේ දිනනවා කියන එක සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. ඒක ආපහු අය නේද? අංගලා තියන්න දෙයක් මේව තියන්නේ නැහැ. මේක අපි දැන් දිනා ගන්න හදන විදිය. මොකද මේ ඡන්දේ තියෙන්නේ අලුත් ඡන්ද ක්‍රමයේ. ගල්ගමුව ප්‍රාදේශ සභාවට තියෙන කොට්ටාස 19ක්. මේ කොට්ටාසෙන් අපේ අක්කලා දෙන්න ඉදිරිපත් වෙනවා සහෝදරියෝ. එතකොට ඒ වගේ කොට්ටාස 19න් 34 දෙනෙක් ඉදිරිපත් වෙනවා. එතන මේ 34 දෙනා ඉදිරිපත් වුණාම ගිය පාර්ලිමේන්තු මැතිවරණේ ගල්ගමුව ආසනයේ ඡන්ද 68ක් විතර තිබුණා මට හිතෙන්නේ නේද? 68ක් විතර. දැන් මාස 5ක් ගිහිල්ලා තියෙන ඡන්දය අපි කොච්චර ගානකින් දිනන්නද? මේක වැඩි කරන්න ඕනද නැද්ද? මෙච්චර වහලා තියෙද්දි වැඩි නොකර පුළුවන් නෑ නේ. ඈ? ඒ නිසා වැඩි කරන්න නම් අපි ජනතාවත් එක්ක මේ සාකච්ඡා සංවාද කරන්න ඕනේ. මොකද දන්නවද? දැන් දිනලා අනින්නේ කට්ටිය. නේද? අර හාවගේ ඉබ්බගේ කිසිත් දෙන්නේ නැහැ නේද? ඒවා වෙන්නේ නැහැ නේ. ඉබ්බොත් නැහැ මට හිතෙන්නේ ඒගොල්ලන්ට දුව කරලා. ඈ? ඒ නිසා දැන් අපි මේක අපේ අයට කියන්නේ. මොකද මේ ඡන්දේ ඇවිල්ලා තියෙන්නේ ටිකක් අල කලංචි ගොඩක් අස්සේ ඕන් තව අවුරුදු ඈ. අද හවසත් මට හිතෙන්නේ ගෙදර කට්ටිය එනවා නේ. කැමරේම නෙමෙයි. නැත්තම් කොහෙද යන්නද දෙන්නේ කියලා කැමරේ. ඈ? ඒක සමහරට අවුරුදු උත්සවයක්. කොහොමද තියෙන්නේ? ඊට පස්සේ ඕන් හෙට මහා සිකුරාදා ඈ ඔමේ